මුදල් උපයන්න පාසල් නිලැඳුමකින් අසාභිදර්ශන රූගත කළ සරසවි යුවලක් අත්අඩංගුවට. ඔන්න බලන්න නිවුස් එක. හරිද? මුදල් උපයා ගැනීමේ අරමුණින් පාසල් නිලැඳුමින් සැරසි ලිංගික දර්ශනවල පෙනී සිටිමින් එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරි විශ්වවිද්‍යාල සිසුවෙකු සහ සිසුවියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැක්කන් පිළිමතලාව ප්‍රදේශයේ ඇති ලැබුම්හලකට පැමිණි යුවලා ලිංගික දර්ශන රූගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන බව කඩුගන්නාව පොලිසිය ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබිලා තියෙනවා. එතකොට අපිට මුලින්ම හිතලා බලන්න ඕනේ පිළිමතලාව ප්‍රදේශයේ මේ ලැබුම්හලේ පැමිණි යුවල මේ දර්ශන රූගත කරනවා කියලා කොහොමද ස්ථානාධිපතිට තොරතුරු යන්නේ කියලා. ඒ කියන්නේ මේ ලැබුම්හලේ උන් හොරෙන් බලන් ඉඳලා තියෙනවා මුන් දෙන්න දිහා. එතන මුලින්ම වැරද්ද. මුන්ට නඩු දාන්න ඕනේ. මොකද ලැබුම්හලක් කියන්නේ මේ රහස ඉන්න තැනක්. මේක මේ වීඩියෝ කර හදේට පෙන්නන එක නෙමෙයි. අනික මුණු වහගෙන මුන්ගේ මේ වැල ගහලා තියෙන්නේ. එතකොට මේ ලැබුම්හලේ උන්ට මුලින්ම දාලා ඉන්න ඕන නඩු කෙලවෙලා යන්න. හරිද? මුන් තමයි පළවෙනියටම බලු වැඩේ කරලා තියෙන සහ මුන් ඊරිසියාවට කරලා තියෙන වැඩක් කියලා මේක පැහැදිලිවම තේරෙනවා. ඉතින් යනුව අදාළ ලැබුම්හලට ගොස් ඔවුන්ගේ නවාතැන්ගෙන සිට කාමරේ පරීක්ෂා කළ අවස්ථාවේදී හිතිබි ජංගම දුරකථන කිහිපයක් ජංගම දුරකථන රඳවන සහ ලැප්ටොප් පරිගණකයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරේ. මේක එඩිට් කරලා මුන් අප්ලෝඩ් කරලා තියෙනවා. විමර්ශන වලින් අනාවරලා තියෙනවලු රූගත කරලා තියෙනවා මේ. නෝකයි උන්ගේ අන්තර්ජාල ගිණුමේ පරිශීලකින් සංඛ්‍යාව ලක්ෂ 80ක් ඉක්මවා තිබීම. අර ඒ කියන්නේ මුන්ට සබ්ලා ඉඳලා තියෙනවා ලක්ෂ 80ක් විතර. පෝන්හබ් channel එක ගන්න කරන්න ඇත්තේ. ඒ කියන්නේ මුන් ක්‍රියාකාරීව ලංකාවට ඩොලර් ගේන්න මහන්සි වෙච්ච එවුන් දෙන්නෙක් තමයි මේ ගිහිල්ලා මුන් උදැල්ල දාලා තියෙන්නේ. හරිද? ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටින බව තහවුරු වී ඇති. අර මුන් දෙනා කහාද බඳින්න ඉන්නේ. කහාද බඳින්න ඉන්න දෙන්නටවත් නිදහසේ යහවල් වැඩේ කරගන්න මුන් දෙන්නේ නැහැ. මුන් පට්ට ඊරිසියාකාරයෝ. මුන් කීයක් හරි හම්බ කරගෙන හොඳට ජීවත් වෙනවට කාලෙන්දලා ඉන්නවට කැමති නැති උන්. හරිද? පාසල් ඇඳුමින් සැරසී දර්ශන වලට පෙනී ඉඳලා. ඒක තමයි මේ තියෙන්නේ. අසභ්‍ය ප්‍රකාශන 50 යටතේ උන්ව ඇරෙස්ට් කරලා තියෙන්නේ. ඇරෙස්ට් කරලා ප්‍රමත මුදා හැරලා තියෙනවා. යන්තම් දෙයියනේ කියලා. නැත්තම් මුංග මගුලක් කරයි වෙන්දාලා. හරිද? ඔන්න ඔහොමයි රටට ඩොලර් ගේන උන්ට සලකන විදිය. මෙතන වැරද්ද විදිහට මුන් පෙන්වන්නේ හයිලයිට් කරලා තියෙන්නේ පාසල් ඇඳුමින් සැරසිලා මේ දේවල් වලට පෙනී ඉන්න එකෙන් නොමගයයි කියලා ළමයි. හරිද? නොමගයයි බම්බුව බා ලංකාවේ උන්ගේ උදේ ඉඳලා හවස් වෙනකන් ටීවී වලයි හැම මගුලෙම Facebook එකේ කරන්නේ ඉන්න හැම එකාගේම මෝල වැඩි වෙන බොහොම කාමුක දර්ශන හැම එකාටම පෙන්නනවා. පෙන්නලා උන්ව අම්බානක් මෝල් කරලා තියෙන්නේ. උන්ගේ මේ අසහනේ ඒකෙන් ඇතිවෙන ලිංගික අසහනේ පිට කරගන්න හැබැයි පාරවල් හදලා නැහැ. රටේ ඒ දේවල් වලට බොහෝම සීමා දාලා හිර කරලා තියෙන්නේ. ඉතින් ඕවා එකපාරට නිදහස් වෙන තැන් තමයි ඔය පොඩි එවුන්ට කරදර කරලා එහෙම අහුවෙන්නේ. සත්තුන්ටවත් ඉන්න දෙන්නේ නැහැ සමහර ඒවා. ඇයි ඉතින් උදේ හවස ටීවී එකේ රියැලිටි ප්‍රෝග්‍රෑම් වල ඉඳලා බාගෙට හෙළුවෙන් නටලා මෝල් වෙලා ඉන්නේ. හරිද? මේ පාරේ ඇවිදින එකාගේ ඉඳලා පාට්ට මෝලෙන් ඉන්නේ. ඔන්න ඔහොම තත්ත්වයන්නේ රටේ තියෙන්නේ. ඒ ඇස්සේ මුන් මේවටත් උදළු දානවා. දැන් මුන් දෙන්න කාටවත් කරදරයක් නැහැ නේ බං. ලැබුම්හලට වෙලා උන්ගේ වීඩියෝ එකක් ගහගෙන ඒක අප්ලෝඩ් කරලා කීයක් හරි ඩොලර් වලින් හොයාගෙනනේ රටට විදේශ විනිමය ගේන උන්ට මේ රටේ සලකන්නේ ඔන්න ඔහොම. උන්ට කන පැලෙන්න ගහන්න එපා. නැද්ද මං කියන්නේ?